දෙදස් විසි හය උතුරු පලාතේ තයිපොංගල් උත්සවයට අනුර ජනාධිපතිතුමා සහභාගි වුණා. ස්ටීෆ් එක මේ ගමනේදී ජනපතිට සුපුරුදු සේවය ඉටු කළා සේම අනුරගේ විශ්වාසනීයම ආරක්ෂකයා වන තිලක් රාජරත්න ළඟින්ම ආරක්ෂාව සැපයුවා. අනුර ජනපතිට විශ්වාසනීයම එදා පටන් ළඟ වුණේ ආරක්ෂකයා සෑම තැනකම පාහේ සිටීම විමතියට හේතුවක්. නමුත් යාපනයේ තයිපොංගල් උත්සවයට ගිය ජනපති උදැසන කාලයේ ශාරීරික සුවත අපේක්ෂාවෙන් පාගමනින් ගමන් කරද්දී තිලක් රාජරත්න ජනපතිට ආරක්ෂාව සැපයූ බවක් ජනතාව දැක තිබුණේ නෑ. මෙයට හේතුව මෙයයි. මෙහිදී උදැසන ජනාධිපතිතුමා පිටත් වීමට පෙර සෙසු ආරක්ෂකයින් ජනපතිට කියා තිබුණේ සර් තිලක්ට කතා කරන්නද කියලා. නෑ එපා මහන්සි ඇති. එයා නිදාගත්තද? අපි ටික යමු. තිලක් කිව්වේ අපේ ජනාධිපතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ තිලක් රාජරත්න මහතාටයි. ඉතින් සෙසු ආරක්ෂකයන් සමග ජනාධිපතිතුමා උදේ ව්‍යායාම් සඳහා පිටත්ව තිබුණත් තිලක් එහි නොමැති වීමට හේතුව එයයි. ජනපති ප්‍රධාන ආරක්ෂක තිලක් ජනපතිට ආදරේ සේම ජනපතිත් තිලක්ට ආදරේ බව තවක් සාක්ෂි අවශ්‍යමද? මේ පිළිබඳ ඔබේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.